Hello guys, welcome back to my YouTube channel. ඔයා පණ වගේ ආදරය කරලත් ඔයාගේ සහකරුවෝ සහකාරිය ඔයාට වෙනද වගේ ගරු කරන්නේ නැද්ද? හේතුව මෙන්න. පළවෙනි එක තමයි ඕනවට වඩා සමයටම සූදානම්ව ඉන්න එපා. ඕන් මැසේජ් එකක් දාපු සැනින් ඔයාගේ හැම වැඩක්ම දාලා ක්ෂණිකව රිප්ලයි කරන්න යන්න එපා. ඔයා හැම වෙලේම නිකන් ඉන්නවා කියා ඔවුන් සිතුවහොත් ඔබේ කාලයේ වටිනාකම ඔවුන්ට නැති වී යයි. දෙවැනි එක තමයි ඔබේම අනන්‍යතාවය රැකගන්න. ආදරය කළා කියා ඔබේ ඉලක්ක, ඔයාගේ යාළුවෝ හෝ ඔබේ විනෝදාංශ අත්හරින්න එපා. ඔබේ මුළු ලෝකයම ඔවුන් පමණක් කරගත් දවසට ඔවුන්ට ඔබ කම්මැලි පුද්ගලයෙක් ලෙස පෙනෙන්නට ගනී. තුන්වෙනි එක, හැම දෙයකටම ඔව් කියන්න එපා. ඔවුන් කරන හැම වැරැද්දකටම දෙන හැම තීරණයකටම පායේ වගේ ඔව් කියන්න එපා. අසාධාරණ දෙයට නැහැ කීමට ඔබට කොන්දක් තිබිය යුතුයි. ගරුත්වය ලැබෙන්නේ සීමාවන් ඇති මිනිස්සුන්ටයි. අන්තිම එක තමයි අධික ලෙස ආදරේ හිඟා ගන්න එපා. ඔබව මගහරින, ඔබට ගරු නොකරන කෙනෙක් පිටුපස හඬමින් වැඳ වැටෙමින් ආදරේ ඉල්ලන්න එපා. ඔබ ඔබේ වටිනාකම බිඳුවට දාගන්නා තැනින් ඔවුන් ඔබේ ජීවිතය පාගා දමා ඉදිරියට යනු ඇත. ආදරය කියන්නේ තමන්ගේ ආත්ම ගරුත්වය පාවා දීමක් නෙවෙයි. දෙන්නාට දෙන්න සමානව ගරු කරන තැනයි නිරෝගී ආදරයක් තියෙන්නේ. ඔයාලගේ සම්බන්ධතාවෙත් මේ වගේ ප්‍රශ්න තියෙනවද? කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ YouTube channel එකත් subscribe කරන්න යාළුවනේ. මේ වගේ ඔයාලගේ ජීවිතයට වැදගත් වෙන තවත් වීඩියෝ එකකින් හමු වෙමු.